මේ දෙවන වතාවට කඩුල්ල පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ. පැයට කිලෝමීටර් 150ට වඩා වැඩි වේගයෙන් පන්දුව කඩුල්ලේ වදින කඩුල්ලට දරා ගන්න. පිටිකරුවන් කෙසේ දරා ගන්නද? කඩුල්ලට දරා ගන්න. මේ දෙවන අවස්ථාවේ කඩුල්ල විදී ගියේ ඉන්න. දැවී ගියා. කෙලින්ම පන්දුව කඩුල්ලේ වදින්නේ නූර් අහමඩ් ක්‍රීඩා පිටියේ නිවත් කිරීමට සමත් වෙනවා මතිෂ පතිරණ. යලි තරගයට අවතීර්ණ කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ඇෆ්ගනිස්තානයේ දෙරි. මේ තීරණාත්මක පන්දුව මතිෂ පතිරණ. දැවී ගියා. නවිනුල් හක් ක්‍රීඩා පිටියේ නිවත් කිරීමට සමත් වෙනවා මතිෂ පතිරණ. තීරණාත්මක පන්දුව වරේ තුල කටු දෙකක් පිට දැමීමට සමත් වෙනවා මේ යෝන් වේග පන්දු යවන්නා. අද දවසේ අධිවේගී පන්දු යවන්නෙක් බවට පත් වෙමින් පැයට කිලෝමීටර් 150ට වඩා වැඩි වේගයකින් පන්දු යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරගයට අවතීර්ණ කරනවා. පන්දුර 19ක් අවසන්.